අයිබෝවන් සුබ දවසක් ඔයගොල්ලෝ හැම කෙනෙක්ටම රැකැල්ගේ YouTube channel එකට ඔයගොල්ලෝ හැමෝම අදත් සාදරයෙන් පිළිගන්නවා. ඉතින් අද වීඩියෝ එක ඇත්තටම මම මේ අවුරුද්දේ තව දවස් කිහිපයකින් A level ලියන්න ඉන්න නංගිල මාල්ලිලා ටාගට් කරගෙන කරනවා කියලා තමයි හිතුවේ. ඇත්තටම හුඟ දවසකින් මටත් වැඩත් එක්ක අලුතෙන් වීඩියෝස් දාන්නත් බැරි වුණා. ඉතින් මේ දාන්න හදන එක එයාලා වෙනුවෙන් දාන්න ඕනි කියලා මම හිතුවා. ඇත්තටම තව දවස් 4ක් වගේ තමයි තියෙන්නේ. නොවැම්බර් 10 වෙනිදා එක්සෑම් එක පටන් ගන්නවා. මම අද වීඩියෝ එක රෙකෝඩ් කරන දවස ඉඳන් බැලුවම තව දවස් 4ක් වගේ තමයි තියෙන්නේ. ඇත්තටම සමහර විට කෙනෙක් ඉන්න පුළුවන් හොඳටම එක්සෑම් එකට රෙඩි වෙලා ඉන්න අය, කලින් ඉඳන්ම මහන්සි වෙලා වැඩ කරපු අය. තවත් කෙනෙක් සහ පිරිසක් ඉන්න පුළුවන් මට නම් විභාගෙ ලියන්න බෑ. මම ලිව්වට වැඩක් නැහැ. මේ පාර ඉවරයි වැඩක් නැහැ කියලා හිතලා ඉන්න අය. එහෙම හිතලා ඉන්න නංගිල මල්ලිලට තමයි මම හිතුවේ මේ වීඩියෝ එක කරන්න ඕනි කියලා. මොකද ඔයා එහෙම හිතලා ඉන්නවා නම් ඒ සිතුවිල්ල අදම මේ මොහොතේම අයින් කරගන්න. මොකද ඔයාට තව දවස් 4ක් තියෙනවා. සමහර කෙනෙක් සාමාන්‍යයෙන් බයෝමැත්ස් කරන කෙනෙක්ට නම් බොහෝ විට 10 වෙනිදා විභාගෙත් පළවෙනි දවසේම විභාගෙ පටන් ගන්නවා. අනිත් සබ්ජෙක්ට්ස් වලත් එහෙම තියෙනවා ඇති. මම දැන් මට රිලේටඩ් වෙන විදිහට ගත්තාම සාමාන්‍යයෙන් පළවෙනි දවසේම බයෝමැත්ස් ළමයින්ට එක්සෑම් එක පටන් ගන්නවා. ඉතින් ඔයා හිතනවා නම් මට ලියලා වැඩක් නෑ මේක නම් කොහොමත් ෆේල් කියලා. එහෙම අයට තමයි මේ මම හිතුවේ කතා කරන්න ඕනි කියලා. මොකද ඔයා දැන් ඉන්නේ එහෙම ඔයා හිතාගෙන ඉන්න කෙනෙක් නම් ඔයා දැන් ඉන්නේ ඔයාට නැති වෙන්න දෙයක් නැහැනේ. දැන් ඔයා කියන හිතන විදිහට ඔයා ලියලා වැඩක් නැහැ. ඒ කියන්නේ ලියලා වැඩක් නැහැ කියන්නේ එතනින් එහාට වැටෙන තැනක් නැහැනේ. හැබැයි ඔයා මේ දවස් 4 මහන්සි වෙලා ෆුල් ට්‍රයි එක දීලා දවස් 4යි මුළු ජීවිතේම ඔයාගේ වෙනස් කරන්න මේ දවස් 4 ඔයාගේ මහන්සිය වෙන්න පුළුවන්. රයිට්? ඔයාට විභාගේ පාස් වෙන්න ෆේල් වෙලා ඉන්න මට්ටමේ කෙනෙක් නම් පාස් වෙන්න. S එකේ ඉන්න කෙනෙක් නම් ඔයා 100කට යන්න. රයිට්? ඊට වඩා වෙන්නත් පුළුවන්. කොහොම හරි මේ දවස් 4 සමහර විට ඔයාගේ මුළු ජීවිතයම වෙනස් කරන දවස් 4 වෙන්න පුළුවන්. මම ඔයාලට හොඳම උදාහරණයක් කියන්නම්. මගේ මම මැත්ස් වලින් තමයි එක්සෑම් එක කරේ 2017 අවුරුද්දේ ෆස්ට් ෂයි ලිව්වේ. ඉතින් ෆස්ට් ෂයි ලියනකොට මම ඇත්තටම මේ මැත්ස් කරාට මම මැත්ස් එච්චරම මම කැමති නෑ. මම කෙමිස්ට්‍රි වලට කැමතියි. මැත්ස් වලට එච්චර කැමති නැහැ. කොහොම හරි මැත්ස් අන්තිම ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එක ලියනකොටත් මට මතක විදිහට මට ලකුණු 30ක් වගේ තමයි තිබ්බේ. ඉස්කෝලේ ටර්ම් ටෙස්ට් එකේ තුන්වෙනි වාරේ විභාගේ ඒ ලෙවල් විභාගෙටත් ටික දවසයි මට ලකුණු 30ක් උපරිම 30ක් තියෙන්නේ නැති මැත්ස් වලට ඊට අඩුයි 20ක් 30ත් අතර ගාණක් තමයි මට තිබ්බේ. ඉතින් මමත් හිතුවා වැඩක් නැහැ ලියලා මොනවා කරන්නද ෆස්ට් ෂයි එකේ මේ මම කියන්නේ. ඒ වුණාට මට හිතුණා දැන් ඇත්තටම මට එච්චර මම කැමති නැති වුණාට මම පාස් පේපර් ටිකවත් කරන්න මට වෙන කරන්න දෙයක් නැහැ. පාස් පේපර් නම් මාස්ටර් ගයිඩ් හරි මොන හරි පොත්වල ආන්සර්ස් උත් තියෙන හින්දා කොහොම හරි උත්තර මොකක් හරි කරගෙන පුළුවන් ප්‍රශ්න ටිකක් අපි දැන් පැටර්න් එක දන්න හින්දා මොනා හරි මේ කරගන්නවා කියලා. එහෙම කරලා තමයි මම විභාගෙ ලිව්වේ. මම කොහොමවත් මැත්ස් නිකන් ෆේල් මට්ටමක තමයි හිටියේ. රයිට්? ෆේල් S වගේ. ඉතින් එක්සෑම් එක ලිව්වට පස්සේ රිසල්ට්ස් එනකොට මට B එකක් තිබ්බා. ඒ අන්තිම කාලේ විතර මහන්සිය තමයි මම හොඳටම දන්නවා මං අන්තිම කාලේ වෙච්ච මහන්සිය හින්දා තමයි මාව එතෙන්ට අරගෙන ගියේ. අනිත් එක ඒත් ෆස්ට් ෂයි එකේමයි ෆිසික්ස් MCQ එක අපි ඇත්තටම මම කියනවා ඔයාලට මේ මෝඩ වැඩේ නම් කරන්න එපා. MCQ උත්තර ආවට පස්සේ එක්සෑම් ඉවරනාට පස්සේ ඒ වෙලම වගේ එක තැන්වලින් අපිට ආන්සර්ස් එනවනේ උත්තර මෙන්න මෙහෙමයි කියලා මමත් ඉතින් මෝඩෙක් වගේ උත්තර ටික බැලුවා. මට 20ක්වත් MCQ තිබ්බේ නැහැ. ෆිසික්ස් වලට. එතනින්ම මගේ අක්කා දන්නවා මම කිව්වා අක්කා මට විභාගෙ ලියන්න බෑ වැඩක් නැහැ ලියලා MCQ 20 මට කොහොමද ටිකක් ෆිසික්ස් අමාරුයි ඒ දවස්වල වැඩක් නැහැනේ ලියලා දැන් මෙහෙමයි කියලා. ඊට පස්සේ එයා කිව්වා නෑ නෑ කම්මක් නෑ. ඉතින් මම මේ කියන කතාවමයි මට කිව්වේ. මේ විභාගේ අතරතුර මම මැත්ස් ලියලා ඉවරයි. මම හිතන්නේ ෆිසික්ස් ඊළඟට ගොඩක් ලාට තියෙන්නේ. එහෙම. ඊට පස්සේ මම සෙකන්ඩ් එක ලියන්න බෑම කියලා ඉඳෙද්දි මාව කොහොම හරි කමක් නෑ ලියන්න ඉතින් ෆේල් වුණොත් ෆේල් වෙන්න හරි ලියන්න වෙයි කියලා මාව යවුවා ලියන්න. ඇත්තටම මට MCQ 20ක් වගේ තමයි තිබ්බේ.
ලියන එකෙන් තමයි මට ලකුණු එන්න ඇත්තේ. මට තිබ්බ 100 එකක්. අන්තිමට රිසල්ට්ස් එනකොට ෆස්ට් එකයි B2යි 100 එකක් තමයි මට තිබ්බේ. මම මේ ඔයාලට කියන්නේ මේ අන්තිම දවස් 4 ඔයාලගේ ජීවිතේම වෙනස් කරන්න ඔයාට අවස්ථාව තියෙන දවස් 4ක් ඔයා වැඩ කර. හවස් 4ක් කියන්නේ ලොකු කාලයක්. පැය වලින් ගත්තොත් කොච්චර වෙලාවක්ද? කලින් නිදාගත්ත වෙලාව පොඩ්ඩක් අඩු කරලා මේ දවස් 4 මහන්සි වෙන්න. බැරි නැහැ කියන්නේ මට ඕනේ නෑ. මොකද as example මම මගේ එක්ස්පීරියන්ස් එක මම ඔයාලට ෂෙයා කරේ දැනට අවුරුදු කිහිපයකට කලින්. හරිද? ඉතින් මෙතනදී මං විශ්වාස කරන දෙයක් තමයි පාස් පේපර්ස් කියන එක. ඔයාලා පාස් පේපර්ස් කරන්න. මොකද පාස් පේපර්ස් වලින් එන ප්‍රැක්ටිස් එක අපි යුනිවර්සිටි ආවහමත් අපි ඉන්ජිනියරින් ආවත් ඒක හැමමයි. දැන් මම ඉන්ජිනියර් ෆැකල්ටි එකක ඉගෙනගෙන දැන් ඉවර වෙලාත් ඉන්නේ. හැබැයි මම පටන් ගත්තේ අන්න අරම සමහර විට මීටත් වඩා අමාරු විදිහට ගොඩ ආපු අය අද ගොඩාක් හොඳ තැන්වල ඉන්නවා. ඉතින් ඒක හින්දා තමයි ඔයාලටත් කියන්නේ උත්සාහය අතාරින්න එපා. මේ දවස් 4 පාස් පේපර් කරන්න. MCQ නම් MCQ වලින් ලකුණු දැන් ප්ලෑන් එක ගන්න මට කොතනින්ද වැඩ කරන්න පුළුවන් කියලා. බෑම කියලා අතහැරිච්ච ටිකටත් වඩා පුළුවන් ටික එහෙනම්. පුළුවන් ටික මම හොඳටම ලියන්න ඕනේ කියන ටාගට් එක ඇති කරගන්න. එතකොට ටයිම් එක ඔයා දැන් ප්ලෑන් එකකට තමයි වැඩ කරන්න ඕනේ. ටයිම් එක. මම ප්‍රශ්න වලට උත්තර ලියන්නේ කොහොමද? එතකොට ඒ වෙලාව ඇලොකේට් කරලා ඒ වෙලාවට වැඩිපුර ගියොත් කරන්න දෙයක් නැහැ. මම එතනින් ඊළඟ ප්‍රශ්නෙට යනවා. එන්න එහෙම තමයි වැඩ කරන්න වෙන්නේ. ඔයාට පුළුවන්. මොකද දවස් 4ක් කියන්නේ අනිවාර්යයෙන්ම ලොකු වෙනසක් ඔයාගේ ජීවිතේ ඇති කරන්න පුළුවන් අවස්ථාවක් ඔයාට තියෙන. ඒ අවස්ථාව මට විභාග ලියන්න බෑ. මට ලිව්වට වැඩක් නෑ. අනිවාර්යෙන්ම මම ෆේල් වෙනවා කියලා හිතලා ඒ සිතුවිල්ලට විතරක් අත්හරින්න එපා. ටයිම් එක තමයි මේ සෙල්ලම් කරන්නේ වෙලාවත් එක්ක. එතකොට ඒ වෙලාව බුද්ධිමත්ව පාවිච්චි කරන කෙනා මේ තරඟේ දිනනවා. ඒක මං කියන්නේ දැන් මගේ අත්දැකීමෙන් මට ෆේල් මට්ටමේ මමගේ අන්තිම මේ එක්සෑම් එකේදී ලකුණ තිබ්බ මට පුළුවන් වුණා B එකකට යන්න අන්තිම දවස් ටිකේ මම වැඩ කරපු හින්දා. ඒක දැන් මම මේ කතා කරේ මම මැත්ස් කරපු හින්දා ඒකට සාපේක්ෂව අනිත් විෂයන් වලටත් මම විශ්වාස කරනවා මෙහෙම කරන්න පුළුවන් කියලා. සමහර විට ආර්ට් කොමර්ස් වෙන මොනහරි ටෙක්නොලොජි සබ්ජෙක්ට් එකක් කරන නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට වුණත් මම හිතනවා මේක ඔයාට කරන්න පුළුවන් දෙයක්. ඔයාට තියෙන්නේ බුද්ධිමත්ව මේ දවස් 4 ටයිම් එක පාවිච්චි කරන එක. අනිත් අය කියන දේවල් නෙමෙයි ඔයා දැනගන්න ඕනේ මට පුළුවන් මේක කරන්න. මම try කරනවා. try කරොත් ඔයාට දෙයක් එකතු වෙනවා මිසක් ඔයා ඉන්න තැනින් පහළට වැටෙන්නේ නැහැ කීයටවත්. ඒ හින්දා අනිවාර්යෙන් උත්සාහ කරන්න. උත්සාහය අත්හරින්න එපා. A level කියන්නේ අපි අර කියනවානේ අධ්‍යාපනය කියන්නේ අත්තට කියලා ඉගෙන ගන්න කෙනෙක්ට යුනිවර්සිටි එකට ගිහිල්ලා ලෝකෙ දකින්න තියෙන අවස්ථාව. ඉතින් අපි අපේ channel එකේ රැකියාවේ channel එකේ job vacancies ගැන ඇඩ්වර්ටයිස් කරනකොට නැත්නම් vacancy ගැන වීඩියෝස් දානකොට ඔයාලා බලන කෙනෙක් නම් දැකලා ඇති ගොඩක් වෙලාවට සාමාන්‍ය මට්ටමේ ජොබ්ස් වලට යන්න සාමාන්‍ය පෙළ සහ උසස් පෙළ සමත් වීම. උසස් පෙළට පෙනී සිටීම සහ උසස් පෙළ සමත් වීම. මෙන්න මේ කියන දේ තමයි අවශ්‍ය වෙන්නේ. ඊට ඔයාගේ රිසල්ට්ස් එක ඊට පස්සේ ඊට උඩ ලේයර්ස් වල තියෙන ජොබ්ස් වලට ඇප්ලයි කරන්න ඔයාලට වැදගත් වෙනවා. ඉතින් ඒ හින්දා තමයි මම කියනවා පාස් වුණොත් ලියන්න නැතුව හිටියොත් ඔයාලට මොකවත් නැහැ. හැබැයි ඔයා ලියලා S එකක් ගත්තොත් ඔයාට යන්න යම්කිසි තැනක් තියෙනවා. ඊට පස්සේ ඊට වඩා C එකක් ගත්තොත් B එකක් ගත්තොත් එහෙම ගියාම ඔයාට යුනිවර්සිටි එක දක්වාම සහ එතනින් එහාට යන්න අවස්ථාව තියෙනවා. ඉතින් මේ දවස් 4 ඔයාගේ ජීවිතේ වෙනස් කරන දවස් 4 කරගන්න. ඇය 96 කරගන්න විනාඩි 5760 කරගන්න. ඉතින් මේ අවුරුද්දේ උසස් පෙළ ලියන්න බලාගෙන ඉන්න නංගිලමල්ල හැම කෙනෙක්ටම රැකියාවකේ අපි සුබ පතනවා. අත්හරින්න එපා. උත්සාහය දිගටම තියාගන්න. ඔයාලට මේ ගමන සාර්ථක කරගන්න අනිවාර්යයෙන්ම පුළුවන්.